ඉතින් ආයිබෝන් හැමෝටම මම අද ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවේ. මේක මම ඉක්මනට වීඩියෝ එක කරගෙන යනවා. මොකද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මම ගියක් හදන්න පටන් ගත්තේ. අපි අමාරුවේ වැටිච්ච තැන් කිහිපයක් තියෙනවා. මම ඉතින් ඒක ඔයගොල්ලන්ට මෙන්ෂන් කරන්න ගත්තොත් පළවෙනියටම අපි ඉඩමක් ගන්නකොට ලෑන්ඩ් එකක් ගන්නකොට අපි ගොඩක් අමාරුවේ වැටිච්ච තැනක් තමයි අපි සිලෙක්ට් කරගත්ත ලෑන්ඩ් සේල් එක. ඒ ලෑන්ඩ් සේල් එකෙන් කිසිම හරියට ප්‍රමිතියකින් නැතුව කස්ටමර් කෙයාර් එක නැතුව ක්ලයන්ට්ස්ලාගේ රික්වයර්මන්ට්ස් ගැන අවධානයක් දෙන්නේ නැතුව අපි පේමන්ට් එක දැම්මත් ඒගොල්ලෝ අපිට සාමාන්‍යයෙන් ඩීට් එක ට්‍රාන්ස්ෆර් ඩීට් එක ගොඩක් කල් ගියා දේවල් අරන් දෙන්න. ඒගොල්ලෝ අපිට කෝල්ස් ආන්සර් කරන්නේ හරියට වැලිඩ් රෙජිස්ටර්ඩ් කම්පැනි එකක්ද කියලා බලලා කෝල් කරන්න. මොකද ඩීලර් කෙනෙක් විතරයි අපිට අපේ දේවල් වලට සම්බන්ධ වුණේ. එයාගෙන් හැරෙන්න අපිට කම්පැනි නම්බර් එකක්වත් තිබ්බේ නැහැ. අපි කොච්චර හෙව්වත් ඉල්ලුවත් අපිට දුන්නේ නැහැ. ඊට පස්සේ ඊඩමේ ප්ලෑන් එකට සර්වේස්ලා හොයන්න වුණා අපිට පිටින්. එයාලගේ සර්වේ අපිට ෆෝන් එක ආන්සර් කරන්න එහෙම ගොඩක් ප්‍රශ්න තිබ්බා. මූලිකම දේ ඔයාලා ලෑන්ඩ් එකක් ගන්නකොට ලෑන්ඩ් සේල් එකකින් ගන්නවා නම් ඒ කම්පැනි එක ගැන ස්පෙෂල් හොයන්න. දෙවෙනි එක සාමාන්‍යයෙන් අපි බාස් කෙනෙක් තෝරගද්දි අපි දෙවෙනියට අමාරු වෙච්ච තැනක් තමයි බාස් කෙනෙක් තෝරගනිද්දී අපි ලේසියට අපි ගමෙන් අවටින් එහෙම තෝරගන්නවනේ. අපිත් ඒ වගේ මෝඩ වැඩක් කරා. අපේ බාස් සාමාන්‍යයෙන් බාස් එක ප්ලෑන් අඳින කෙනා එකතු වෙලා සාමාන්‍ය මුල් ගලක් තියන්න කලින් ලෑන්ඩ් එකේ ලෙවල් එක බලන්න ඕනේනේ. අපේ බාස්වත් අපිට අපි වැඩේ කරගත්තු අපේ ගේ හදපු ප්ලෑනවත් අපේ ලෑන්ඩ් එකේ ලෙවල් එක බලලා තිබ්බේ නැහැ. ඊට කලින් දවසෙත් ඇවිල්ලා මුල් ගල තියලා ඔක්කොමත් කරලා අන්තිමේදී අපිට උනේ පොළව ලෙවල් කරන්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩාක් වුණා. අපි බාස් කෙනෙක් තෝරගනිද්දී එයාලගේ කලින් වැඩ කොහොමද කලින් වැඩ කරපු කට්ටියත් එක්ක අහලා බලලා හරියට තෝරගන්න ඕනේ. මේ වගේ දේවල් වලදී අනිත් එක තමයි අපි මේ ලෑන්ඩ් එක අරගෙන ඊට පස්සේ අපි කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් හොයාගෙන අපි ඔන්ලයින් සර්ච් කරා. අපිට කන්ස්ට්‍රක්ෂන් එක කම්පැනි එකක් හම්බුණා. පස්සේ තමයි දැනගත්තේ ඒගොල්ලෝ ගොඩාක් හොර බිස්නස් එකක් කරන්න කියලා. ඊට පස්සේ අපි ඒ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකට ගිහිල්ලා අපි ඩීඩ් එක කොන්ට්‍රැක්ට් එක සයින් කරන්න ඕන. මෙන්න තීද්දි අපිට පොඩි දේවල් වෙනස්කම් අඩුපාඩු එහෙම තේරුණා. යාලගේ පැත්තට වාසි වෙන විදියට ඩීඩ් එක මේ කොන්ට්‍රැක්ට් එක ඇග්‍රීමන්ට් එක හදලා තියෙනවා. ඊට පස්සේ අපි කෙයාර්ෆුලි ඒක කන්සර්න් කරලා හොඳට උඩින් ඉඳන් පල්ලෙහාටම ගිහිල්ලා බලද්දි ඊට පස්සේ ලෝයර් කියලා කෙනෙක් අපිට සෙට් කරා. ඊට පස්සේ ලෝයර් කියලා කෙනෙක් ඇග්‍රීමන්ට් එක සයින් කරන තැනට එක්කගෙන ඇවිල්ලා තිබ්බා. හැබැයි අපිට තේරුණා එයා හරි ලෝයර් කෙනෙක් නෙවෙයි කියලා. එයාලා නිකන් අර නිරූපණය කරන්න ලෝයර් කෙනෙක් වගේ තමයි. මොකද ලෝයර්ගේ හැසිරීමේ හැමදේත් එක්කම අපිට පොඩි සැකයක් ආවා. ඊට පස්සේ අපි ඇවිල්ලා කතා කරන් පස්සේ අපි කිව්වා අපිට ඔයාලගේ ලෝයර් කන්ටැක්ට් කරලා දෙන්න. ඒ කිසිම දෙයකට ඒගොල්ලෝ හැම දෙයකටම පස්ස ගැහුවා. ඒ වගේ සීන් ගොඩක් වුණා. ඊට පස්සේ අපි දැනගත්තා. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ අපිට කෝල් කරන්න නැතුව ගියා. අපි සල්ලි ගෙවන්න ඔන්න මෙන්න තමයි අපි එතරම් එහෙම බේරුණා කියලා හිතුණා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කන්ස්ට්‍රක්ෂන් එකකට දෙනවා නම් අපි කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක ගැන හරියට කෙයාර්ෆුල් සර්ච් කරන්න ඕනේ. ඊට පස්සේ අපි බාස් කෙනෙක් තෝරද්දි හරියට හොඳ බාස් කෙනෙක් තෝරගන්න. මොකද ආයි ගෙවල් කඩ හදන්න ගියාම ඒ වියදම වැඩි. අපි ඒක නිසා අපි තිරණය කරා දුරින් බාස් කෙනෙක් ගෙන හැල්ලා එයාලට අවශ්‍ය පහසුකම් ඔක්කොම සලසලා වාඩිය ඔක්කොම සලසලා අපි බාස්ට කන්ටැක්ට් එකක් කරහා අපි හොඳ බාස් කෙනෙක් අන්තිමේදී අපි තෝරගත්තා. ඊට පස්සේ අනිවාර්යෙන් කම්පැනි සේල් එකකින් ගන්නවා නම් ලෑන්ඩ් සේල් එකකින් ගන්නවා නම් කම්පැනි එක හරි ෆේමස් කම්පැනි එකක්ද යාළුවා හොඳට වැඩ කරනවද කියලා අනිවාර්යෙන් සලකලා බලන්න. මේ ඇත්තටම මොකද මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි මුල්ගල තියලා ඔයාලට අර ඈතින් පේනවා ඇති මේ වීඩියෝ එකේ මුල්ගල තියලා අන්තිමේදී අපිට පොළව ලෙවල් කරන්න උනා. මොකද ඩෝස එකකටත් පැය ගාණක් ගියා. ඩෝස එකක පැය සාමාන්‍යයෙන් මේක ඩෝස එකක 5000ක් වගේ 6000ක් වගේ යනවා. එතකොට මේ මුල්ගලත් එක්ක වටෙන් ඩෝස කරන්න ගියන් පස්සේ අපිට ගොඩාක් වෙලා ඒ ඩෝස එකට කල් ගියා. මොකද වටෙන් එක පාට ඩෝස එක ගන්න බෑ. එහෙම ගොඩක් සීන්ස් තිබ්බා. ගොඩක් ප්‍රශ්න ආවා. ඉතින් අපි මේ අමාරුවේ ඇත්තටම අමාරු අපස්ථාවට පත් වුණා මේ වගේ දේවල් සිලෙක්ට් කරගනිද්දි. මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ මොකද අපි ලෑන්ඩ් එක මුලින් ඉඳන්ම අපි ලෙවල් අප් කරන්න වුණා. මොකද අපි නෙවෙයිනේ බාස්ලා අපි නෙවෙයි ප්ලෑන් අඳිනවා. ඒත් ඒගොල්ලෝ තමයි දැනගන්න ඕනේ ඒ දේවල් කරන්න. මොකද අපිට ගිහින් ලෙවල් බට එක තියලා එහෙම කරන්නත් බෑ. ඉතින් මේ වගේ දේවල් තෝරගනිද්දි හරීම සැලකිලිමත්ව හොඳට කන්සර්න් කරලා හොඳට හොයලා බලලා ඔයගොල්ලෝ තෝරගන්න. මොකද අපි මේ අමාරුවේ වැටිච්ච තාම අපි ෆවුන්ඩේෂන් එක කරන ගමන් ඉන්නේ මේ අපි අමාරුවේ වැටිච්ච ගොඩාක් ලොකු තැන්. ඊට පස්සේ අපි මෝටර් එකක් ගත්තා නළල ලිඳක් කපනකොට ඊට පස්සේ තව ප්‍රශ්නයක් තිබ්බ නළල ලිඳ කපනකොට එයාලා සාමාන්‍යයෙන් මේ අඩි 60ක් ගැහුවොත් අපිට කියන්නේ අඩි හරියටම ගහලා තියෙන අඩි 56යි අඩි 50යි ඒ වගේ. මොකද අපි පොඩි ගමන් වලට යවලා සමහරක් වෙලාවට යාලා ඒ බටේ කැපුවා කියලා බටේ යවුවා කියන මේ වගේ දේවල් වලින් අපිට හොරකම් කරන්න පුළුවන්. අපේ නළල ලිඳක් ගැහුවා අපි ගෙන්න ගත්ත ජායල ඉඳන් නළල ලිඳ කරන අයව අන්තිමේදී අපිට
750 ටැංකියෙන් කාලයක්වත් අපිට වතුර ගහන්න බෑ. පොඩි කන්දක් උඩ තියන්නේ. ඉතින් ආයි අපිට නළල ඉඳන් දැන් හාරන්න වෙලා තියෙනවා. පල්ලෙහාට තවත් නළල ඉඳ ගහන්න තියෙනවා. ඉතින් ඒව හොඳට හොයලා බලන්න අනිවාර්යෙන් කරගන්න. මොකද මේවා අපි තව කෙනෙක්ට මේ අමාරු වැටෙන්නේ නැති වෙන තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ඇත්තටම පැහැදිලි කියලා. ඔයාලා මම ඉස්සරහට තවත් අපිට එන ප්‍රශ්න මොනවාද අපිට අමාරු වෙච්ච තැන් මම අරගෙන එන්නම්. මම subscribe කරලා තියාගන්න. ගිහලා එන්නම්.